අපිට ඇතිවන ඉමෝෂන්ස් ඇයි අපිට ඇති වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. දැන් හිතන්න වාදා අද ගෙදර යනකොට ගෙදරින් කොහේ හරි ගිහිල්ලා ගෙදර වහලා දාලා ගිහිල්ලා ඔයා උදේ පාන්දර ඇවිල්ලා පන්ති දෙකට ඉඳලා හොඳටම මහන්සි ආපහු ගිහිල්ලා ඉවරලා එන මහන්සි පිට ගෙදර යනකොට ගෙදර දොර වහලා දාලා උන් ගිහිල්ලා ඔයා මල පැනලා කෝල්ලක් ගන්නවා. කෝල්ලක් ගත්තම අපි මේ එන ගමන් ඉන්න තව පැයකමාරක් විතර යනවා එන්න කියලා. එතන මල උපරිමනේ. ඇයි වාට ඒ කේන්ති යන්නේ? දැන් ඔයා ගෙදර ගියාම එහෙම දොර වහලා තියෙනවා. සහ ඔයා කෝල්ලක් ගත්තම කරනවා තව පැයකමාරක් විතර යනවා. වාට තව පැයකමාරක් එළියට වෙලා ඉන්න වෙනවා. ඒකට කේන්ති යනවනේ. ඇයි වාට කේන්ති ගියේ? එන වාගේ බලාපොරොත්තුව තිබ්බේ ඔයා මහන්සිලා ගෙදර එනකොට ගෙදර දොර වහලා තියෙන්න ඕනේ. ඔයා ගෙදර ඔයාට ඇඳේ වැටලා බුදිය ගන්න හරි මොකක් හරි ඒ ඔයාගේ එක්ස්පෙක්ටඩ් දෙයක් තිබ්බා. ඒක නැතිකොට සහ ඔයාගේ එක්ස්පෙක්ටඩ් දේ ලැබෙන්න තව පැයකමාරක් යනවා කියලා තේරෙනකොට වාට එක දරා ගන්න බැරි වෙනවා. වාට ඇත්තටම කේන්ති යන්නේ ඒකට. හැබැයි ඔයා හිතන්නේ වාට මහන්සින්ද කේන්ති ගියා. මේගොල්ලෝ මං ගැන හිතන්නේ නැති හින්දා මට කේන්ති ගියා. එහෙම බූතනේ හිතෙන්නේ. ඒතර ඇයි වාට කේන්ති ගියේ කියන එක වාට ඇත්තටම තේරුම් ගන්න try කරන්න ඕනේ. දැන් හිතන්න තාත්තා ගෙදර එනකොට මේ උයලා නැහැ. තාත්තා බඩගිනි වෙලා එනවා ගෙදර උයලා නැහැ. ගෙදර අම්මට බන්නනවා නම් මනම් එහෙම එනවා. ඉතින් ඒ මොනසේ බඩගිනි හින්දා බැන්නා කියලා තමයි අපි හැමෝම හිතන්නේ. දැන් බැන්නම කෑම එනවද? නෑ ඒක එයාත් දන්නෙත් නෑ. එයා ඒ කෑ ගහන්නේ එයා බලාපොරොත්තු වෙනවා එයාට බඩගිනි වෙනකොට ගෙදර කෑම තියෙන්න ඕනේ කියලා. එයාගේ ප්‍රශ්නේ බඩගිනි එක නම් දැන් ගෙදර කෑම උයලා නැත්තම් කරන්න ඕනේ කඩේට ගිහලා කෑමයක් අරන් එන එක. ඒකනේ උත්තරේ. හැබැයි ඒක නෙමෙයි කරන්නේ. ඊතර ඒ තේරෙනවද ඔයාගේ එක්ස්පෙක්ටේෂන්ස් ඔයාට මීට් වෙන්නේ නැතිකොට තමයි ඔයාට කේන්ති යන්නේ. ඊතර පන්තිල සර්ලා කෑ ගහන්නේ උඹලට ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ නිශ්ශබ්ද වෙන්න කිව්වම උඹලා නිශ්ශබ්ද වෙන්න ඕනේ කියලා. එහෙම නැතිකොට අර එක්ස්පෙක්ටඩ් එක වෙන්නේ නැතිකොට කේන්ති යනවා. මම එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දන්න උඹලා මං කියන එක අහන්නේ නැහැ කියලා. තේරුණා මං කියන එක. මම මේ ටිකක් ඩීප් කතාවක් මම මේ කියන්නේ. අපිට ඇතිවන ඉමෝෂන්ස් ඇයි අපිට ඇති වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මට එහෙම මං ගැන ස්ටඩි එකක් තියෙනවා. එහෙම තියාගෙනත් අය මං අර කතාව කරන්නේ. එතන මම කියනවනේ මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා. එතකොට මේ සමහරක් ඒ උන්ට මේ කියන්නේ Tamanට ප්‍රශ්නයක් තියෙනවා කියලා එකක් තේරිලා නැහැ. දැන් වාට මේ ගාන තේරුනේ නැහැ කියලා තේරෙන්න එපේ. තේරුනේ නැහැ කියලාවත් තේරෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැනේ. ඒක තේරුණා. නිකන් පස්සේ කල්පනා කරලා බලන්න මොකද්ද කිව්වේ කියලා.